ඔයා දන්නවද ඩොමිනික් ටොරෙටෝ බය වෙන්නේ දේවල් දෙකකට විතරයි. එකක් තමයි එයාගේ ෆැමිලි එකට අනතුරක් වෙනවට. දෙවෙනි එක තමයි එයාගේ ගරාජ් එකේ තියෙන හෝස් පවර් 900 ඩොට් චාර්ජ් එකට. ඉතින් නිරාෂ් ඔයා ඉල්ලපු ඩොම්ගේ චාර්ජ් එක. ඒ බය වෙන්න ඕන යකා ගැන තමයි අද කතා කරන්න යන්නේ. පළවෙනි ෆිල්ම් එකේ ඩොම් මේ කායක ගරාජ් එක දාලා වහලා තිබුණේ. ඒකට හේතුව තමයි ඒක එයාගේ තාත්තා හදපු රේස් කායක නිසා. ඒ වගේම එයාගේ තාත්තා නැති වුණෙත් ඒ කායකම රේස් එකකදී. ඒ නිසාම මේ කායක ඩොම්ට හෝස් පවර් 900ක් තියෙන මුර්ගෙක් වගේම එයාගේ අතීතයේ භූතයෙක් වුණා. මූවි එකේ කියන්නේ මේකට හෝස් පවර් 900ක් තියෙනවා කියලා. ඒකට හේතුව තමයි උඩ් එකෙන් උඩට පැනලා තියෙන අර ලොකු සුපර් චාර්ජ් එක. ඒක තමයි එන්ජින් එකට බලෙන් හුලම් පොම්ප කරලා මොන්ස්ටර් පවර් එකක් හදන්නේ. ඒත් හැබැයි ඔයාලට කියන්න දුක හිතෙන දෙයක් තියෙනවා. පළවෙනි මූවි එකේ තිබ්බේ ඒ සුපර් චාර්ජ් එක ඇත්තටම බොරුවක්. ඒක නිකම්ම ෆිල්ම් මැජික් එකට හදපු ප්ලාස්ටික් ප්‍රොප් එකක් විතරයි. ඒත් හැබැයි ඒ සුපර් චාර්ජ් එක ෆේක් වුණා. ඩොට් චාර්ජ් එක කියන්නේ ඇමරිකන් මසල් වල ඇත්තම රිප්‍රසන්ටේෂන් එක. මම අර කලින් වීඩියෝස් වල කිව්වා වගේ රේඩියන් කාර්ස් වල වගේ හයි ටෙක් ප්‍රිසිෂන් ඉන්ජිනියරින් නෙමෙයි චාර්ජ් එකේ තියෙන්නේ. ඒකේ තියෙන්නේ පියෝ අන්ෆිල්ටර්ඩ් V8 brute force එක. ඒක බරයි කන්ට්‍රෝල් කරන්න අමාරුයි. ඒක තමයි ඩොමිනික් ටොරෙටෝ කියන කැරක්ටරට සුපිරියටම ගැලපෙන්නේ. ඒක නිකන් හරියට ඩොම්ගේ ආත්මයම කොටසක් වගේ. ඉතින් ඩොම්ගේ චාර්ජ් එක කියන ටිකක් හොලිවුඩ් මැජික් වලින් හැදුණා. ෆැමිලි පවර් සහ අතීතය කියන හැමදේම එකට එකතු කරපු සිනමා ඉතිහාසයේ තියෙන අමරණීයම වාහනයක්. ඉතින් ඔයා හිතන විදියට ෆාස්ට් ඇන්ඩ් ෆියරියස් ෆ්‍රැන්චයිස් එකේ නියමම රජා කවුද? ඩොම්ගේ ඇමරිකන් මසල් චාර්ජ් එකද? නැත්නම් බ්‍රයන්ගේ JDM සුප්‍රා එකද? ඔයාගේ ටීම් එක කමෙන්ට් එකකින් කියන්න. වාහන ලෝකයේ මේ වගේ මූවි රහස් දැනගන්න අපේ පේජ් එක ෆලෝ කරන්න.